අද ක්‍රිස්තු වර්ෂ 2025 වූ දෙසැම්බර් මාස 25 වන බ්‍රහස්පතින්දා සාමයේ පණිවිඩය ලෝකෙට රැගෙන ආ ජේසුස් සමිඳානන්ගේ උපත සිදු වූ නත්තල් දිනය අදයි. නත්තල කිව්වහම අපිට මතක් වෙන්නේ පාට විදුලි බුබුලු, නත්තල් ගස් සහ ලොකු සාදයක්. හැබැයි ඔබ කවදා හරි හිතලා තියෙනවද නත්තලේ සැබෑ අර්ථය මේ දේවල් විතරක්මද කියලා? අද අපි කතා කරමු නත්තල අපේ ජීවිතයට දෙන ලොකුම පණිවිඩය මොකක්ද කියලා. නත්තලේ ලොකුම වටිනාකම තියෙන්නේ බෙදා හදා ගැනීම තුලයි. නත්තල් 100 තෑගි අරන් එනවා වගේම අපිටත් පුළුවන් අපේ ජීවිතේ අපිට තියෙන දේවල් වලින් තව කෙනෙක්ගේ මුහුණට හිනාවක් ගේන්න. මහා ලොකු දේවල් ඕනේ නැහැ. ලොකු තෑගි දෙන්න ඕනෙත් නැහැ. කාරුණික වචනයක්, බඩගිනි වුණු කෙනෙක්ට කෑම වේලක්, තනි වුණු කෙනෙක්ට ලබා දෙන සහයෝගය තමයි නියම නත්තලේ තෑග්ග වෙන්නේ. මම හිතපු තව දෙයක් තමයි අපි නත්තල ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ නත්තලේ තියෙන සුවිශේෂී අංගයක් තමයි නත්තල් ගස කියලා කියන්නේ. ඉතින් නත්තල් ගසක් සම්ම විටම කොළ පාටින් තියෙන්නේ මොන වගේ දේශගුණයක් තිබුණත් ඒ ගසට ජීවත් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම අපි ජීවිතේට මොන වගේ බාධක ආවත් අපි සතුටින් සහ ශක්තිමත්ව ඉන්න ඕන කියන දේ නත්තල් ගස අපිට කියලා දෙනවා. නත්තලේ තියෙන තවත් සුවිශේෂී මාහැඟි කාර්යයක් තමයි සමාව දීම කියලා කියන්නේ. අපි කියමනටත් කියනවනේ සමාව දීම දේව ගතියක් කියලා. ඉතින් වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්. අන්න ඒ වගේ නත්තල කියන්නේ අලුත් ආරම්භයක්. අවුරුද්ද පුරාම හිතේ තියාගෙන හිටපු තරහවල්, වෛරයන් අමතක කරලා අනෙක් අයට සමාව දෙන්න මේක තමයි හොඳම වෙලාව. හිත සැහැල්ලු කරගෙන ආදරයෙන් ජීවිතය පටන් ගන්න එක තමයි නත්තලේ තියෙන ආගමික සහ මානුෂීය වටිනාකම. ඉතින් අවසාන වශයෙන් අද අපි කතා කළේ නත්තල පිළිබඳව. නත්තලේ වැදගත්කම පිළිබඳව. නත්තලේ අරමුණු පිළිබඳව. ඉතින් මේ නත්තලේ ඔබගේ නිවස විතරක් නෙමෙයි, ඔබගේ හදවතත් ආදරයෙන් පුරවා ගන්න. අපි හැමෝම උත්සාහ කරමු මේ ලෝකය තවත් ලස්සන තැනක් කරන්න. ඔබ සැමට සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.